ඉන්දුනීසියාවේ මධ්‍යම ජාවා පළාතේ ස්මාරං කියන ටවුන් එකට ඔයාලා ආවොත් අනිවාර්යෙන් ලවංසවූ කියන බිල්ලිම හම්බෙයි. ලවංසවූ නමේ තේරුම දොරවල් 1000 කියන එක. දැන් මේ බිල්ලිම 1904 ඉඳලා 1919 වෙනකන් ලන්දේසීන් විසින් ඉදිකරලා තියෙනවා. මේ බිල්ලිම ලන්දේසීන්ගේ පෙරදිග ඉන්දීය දුම්රිය මාර්ග සමාගමේ කේන්ද්‍රස්ථානය හැටියට ක්‍රියා වුණා. හැබැයි 1942 ජපානය ඉන්දුනීසියාව අල්ලගත්තට පස්සේ මේ බිල්ලිම ඒගොල්ලන්ටත් හම්බුණා. යට තිබ්බ බේස්මන්ට් එක සිරගයක් හැටියට කන්වර්ට් කරාට පස්සේ ඉතාමත් අමානුෂීය දේවල් ඒක ඇතුලේ සිද්ධ වුණා. යුද්ධය ඉවර වෙලා ඉන්දුනීසියාවේ හමුදාව මේ බිල්ලිමත් අත්පත් කරගත් පසු මේ බිල්ලිම ඉන්දුනීසියාවේ ජාතික දුම්රිය මාර්ග සමාගමටත් පවරා දුන්නා. ඒත් ඉතින් එදා ඉඳලා හරියට මේ බිල්ලිම බලාගත්තේ නැති නිසා චුට්ට ඒ බිල්ලිම දිරාපත් වෙන ගත්තා. දැන් මෙච්චර දරුණු ඉතිහාසයක් තියෙනවා නම් අනිවාර්යෙන් මොන හරි ඔය බය හිතෙන භූත කේස් එහෙම ඉන්නවා. ගොඩාක් මිනිස්සු වාර්තා කරලා තියෙනවා මේ බිල්ලිම ඇතුලේ ලන්දේසි කාන්තාවකගේ හොල්මනක් ඉන්නවලු. හැබැයි මේ බිල්ලිමේ ඉන්න ප්‍රසිද්ධතම හොල්මන තමා කුන්ටිලනක් කියන එක. කුන්ටිලනක් කියන්නේ ඉන්දුනීසියාව විතරක් නෙමේ මැලේසියාවේ, සිංගප්පූරුවේ, තායිලන්ත සහ බ්‍රූනයි කියන රටවල් වල දකින්න පුළුවන් ඩ්‍රැකියුලා වගේ කෙනෙක්. එයාගේ දිග කළු කොණ්ඩයක් තියෙනවා. එයාත් කාන්තාවක්. එයාත් සුදුවට තමයි ඇඳගෙන ඉන්නේ. ඇස් දෙක රතු පාටයි, හමත් නිකන් ලා පාට වගේ තමයි තියෙන්නේ. කෙටින් කියනවා නම් මෙයා ඔයාව දැක්කොත් ඔයාගේ ජීවිතේට sorry.com තමයි කියන්න වෙන්නේ. මොකෝ එයා ඩ්‍රැකියුලා වගේ ඔයාගේ ලේ උරාගෙන බොනවා. දැන් ඉන්දුනීසියාවේ රජයේ මේ ළඟදි වගේ අවුරුදු කීපයකට කලින් මේ බිල්ලිම චුට්ටක් රීබ්‍රෑන්ඩ් කරන්න ගියා කෞතුකාගාරයක් හැටියට. ඒගොල්ලන්ගේ වාසනාවට අද ගොඩක් මිනිස්සු උදේට තමයි යන්නේ. ඒකෙත් ඉතින් ඔයාට ඉන්දුනීසියාවේ ওই දුම්රිය මාර්ග ගැන දැනගන්න පුළුවන්. හැබැයි 2007 මේ බිල්ලිමට සම්බන්ධ ෆිල්ම් එකකුත් හදලා තියෙනවා. ඒකේ නම ලවංසවූ දෙන්ඩම් කුන්ටිලනක්. මේ බිල්ලිමේ තියෙන ඔය මේ දරුණු ඉතිහාසය සමා ඒ වගේම අර තියෙන ඔය මොන භූත කේසෙම දකින්න පුළුවන් මේ ෆිල්ම් එකේ. අද වෙද්දී ඔයාලා ඉන්දුනීසියා යනවා නම් විශේෂයෙන් මේ සමාරං කියන ටවුන් එකට යනවා නම් ඔයාලටත් මේ බිල්ලිම දකින්න පුළුවන්. හැබැයි ඉතින් බදාදා ඇරෙන්න. මං සිරාට කියන්නේ බදාදා ඇරෙන්න ඕන දවසක යන්න පුළුවන්.